සුපර්ස්ටාර් රජිනිකාන්ත්ගේ 75 වෙනි උපන්දිනයත් එක්ක පඩයප්පා ෆිල්ම් එක 1999 ආපු පඩයප්පා කියන රජිනි ෆිල්ම් අතර ප්‍රධානම ෆිල්ම් එකක්. සමහරවිට රජිනිගේ කැරක්ටර් රජිනි කවුද කියලා බලනවා නම් බලන්න ඕනේ ෆිල්ම් එකක්. වෙන පඩයප්පා ආය තිරගත කරා ආය සිනමා හල් වලට දැම්මා මේ බර්ත්ඩේ ටැග් එකක් විදිහට. මේ චිත්‍රපටය කේස් රවිකුමාර අධ්‍යක්ෂණය කරේ රජිනිකාන්ත් රංගපෑවේ. රජිනිකාන්ත් අමතරව රම්‍ය ක්‍රිෂ්ණන් රංගපාන චිත්‍රපටිය. මම චිත්‍රපටිය ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඉන්ට්‍රෙස්ටිං කාරණා කිහිපයක් කියන්නම්. රම්‍ය ක්‍රිෂ්ණන්ට අමතරව මේකේ සෞන්දර්යය ඇය ඔබ අහලා ඇති ප්‍රබලම රංගන ශිල්පිනියක්. පසුව ඇය ඇගේ ඇක්සිඩන්ට් එකකින් 2004 දී ජීවිතයෙන් සමුගන්නවා. ඉතින් මේ එයාප්ලේන් ක්‍රෑෂ් එකකින් මට මතක විදිහට සමුගන්නවා. ඇය මූලිකව මං හිතන්නේ තෙලුගු සිනමාවේ තමයි හිටියේ. කෙසේ නමුත් සෞන්දර්යය ඊට අමතරව ලක්ෂ්මී රාධාරවි ඉන්නවා මේකේ ප්‍රධාන චරිතය රඟපාන. නසර් අබ්බාස් ඉන්නවා අන්තිම හරිය අතුරු චරිතයකට. ඒ වගේ නළු නිළිය ගොඩක්. ප්‍රකාශ් රාජ් ඉන්නවා චූටි චරිතයකට, චූටි චරිතයකට. ඉතින් එහෙම ගොඩාක් අය ඉන්න. නමුත් ඔක්කොටම වඩා ශිවාජි ගණේෂන් රජිනිගේ තාත්තට රඟපාන ෆිල්ම් එක. නමුත් ඒ ඔක්කොටම වඩා බොහෝ අය කතා කරන දෙයක් තමයි මේ චිත්‍රපටය 1999 ඇවිල්ලා ඒ වෙද්දි දෙමළ සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබපු චිත්‍රපටිය බවට පත් වුණා. මම නිවැරදි නම් මේ චිත්‍රපටියේ තියෙන රෙකෝඩ් එක කැඩුවේ රජිනිකාන්ත්ගේම චන්ද්‍රමුඛී ෆිල්ම් එක ඊට පස්සේ. කේස් රවිකුමාරගේ රජිනිකාන්ත් චිත්‍රපටිය අතරින් මුත්තු කියන චිත්‍රපටියත් විශේෂයි. මුත්තු කියන 95 ආපු එක 99 මේක එන්නේ. මේකේ තව ඉන්ට්‍රෙස්ටිං දෙයක් තමයි මේකේ රම්‍ය ක්‍රිෂ්ණන් බාහුබලි එකේ අම්මා නේද රඟපාන්නේ. බාහුබලි එකේ රම්‍ය ක්‍රිෂ්ණන් රඟපාන ඔබ දන්නවා. රම්‍ය ක්‍රිෂ්ණන් මේ චරිතයට තෝරගන්න කලින් පඩයප්පා එකේ මේ කාන්තා චරිතය නීලාම්බරේ කියන චරිතයට ඔරිජිනලි සෑහෙන උත්සාහ කරලා තියෙනවා. ඓශ්චර්ය රායිව ගන්න රජිනිකාන්ත් කියලා තියෙනවා මේ චරිතයට ඓශ්චර්ය රායි වෙනුවෙන් අපි චිත්‍රපටයේ අවුරුදු 3ක් වුණත් තියාගන්න අපි ලෑස්ති වෙලා හිටියා කියලා. ඉතින් ඒ විදිහේ චිත්‍රපටියක්. නමුත් දැන් මේ චිත්‍රපටිය බලන්න අපි මේ චිත්‍රපටි හෝල් එකට ගියා නම් දැන් මම ගිහිල්ලා දීර්ඝ චිත්‍රපටියක් මේක විනාඩි 181 ෆිල්ම් එකක්. ඉතින් සම්පූර්ණ ෆිල්ම් එක බැලුවා. ඒක මෙහෙම එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ දැන් පඩයප්පා අපි කියන්නේ රජිනි සාමාන්‍ය දෙමළ සිනමාව බලන කරන අය පඩයප්පා ඒ කාලේ ධම්ම ඕන තරම් ටීවී එකේ හරි කොහේ හරි ආය බලලා තියෙනවා. මේකේ තියෙන මේ සින්දු උනත් මින්සාර කන්න වෙන්න පුළුවන්. තියෙන මේ පඩයප්පා පළ මේන් සින්දුව වෙන්න පුළුවන්. මේ චිත්‍රපටි ගොඩක් ඒවම මේ සින්දු ගොඩක් ඒව පවා ආය අහලා තිනවා. මේකේ දර්ශන සීන් ආය බලලා තිනවා. මේකේ ප්‍රසිද්ධම සීන් දෙක තුනක් තියෙනවා. අතර එකක් තමයි මේ රජිනිකාන්ත් ඇවිල්ලා රම්‍ය ක්‍රිෂ්ණන් ඉන්නවා. රජිනිකාන්ත් ඇවිල්ලා මේ මොනවාද මොකක්ද ඒකට කියන්නේ පුටුව එල්ලෙන පුටුව එන්චිල්ලා වගේ එල්ලෙන පුටුව මේකෙන් රෙද්දෙන් සාලුවෙන් ඇදලා ගන්නවා. ඇදලා අරගෙන ඉඳ ගන්නවා. ඒකේ අර තියෙන්නේ ඒ කාමරේ මේ රම්‍ය ක්‍රිෂ්ණන් රජිනී කියන්නේ අතර බල මේ එකේ කියන නැත්තම් පඩයප්පයි නීලාම්බරිය අතර බල පොරය පුටුවක් නොදී හිටවල තියන්න බලන්නේ නීලාම්බරි. හැබැයි නීලාම්බරි පුටුවක් ඉඳගෙන ඉන්නවා. අරයා මේක ඇදලා අරන් ඒක ඉඳ ගන්නවා. කැන්දට පස්සේ කියනවා ඔයාගේ වයස ගියාට ඔයාගේ ස්ටයිල් එක ඔයාගේ ලස්සන එහෙම්මම තියෙනවා. ඔයාගේ පිරිමිකම තියෙනවා අන්න කියලා නීලාම්බරි දෙන ඩයලොග් එක මේවා රජිනිගේ එක ලස්සන සීන් එකක්. ඊට අමතරව කොමඩි ගත්තත් මේකේ තියෙන ප්‍රබලම දර්ශනයක් තියෙනවා. මේ රජිනි සෙන්දිලි කට්ටිය යනවා. සෙන්දිල් කියන කොමඩි ඇක්ටර් එකේ ඉන්න කොටයි පෙනුමෙන් ගොඩාක් ලස්සනයි. කොටයි හැබැයි නම තියෙන ලස්සනයි කියන එක ඇඟ වෙන නමක් තියෙන්නේ. මම නළු නිලියෝගේ නම් කියද්දි සෙන්දිල් අමතකුණා. එහෙම තියෙන්නේ. එතකොට යනකොට මේ සෙන්දිල් ගෑන්ගේ මඩ වදිනවා. ඊට පස්සේ රජිනිට මඩ තියෙන ඇඳුම අන්දලා රජිනිය දැන් ඉඳපු ඇඳුම සෙන්දිල්ට අද්දනවා. ඉතින් යන ගමන් කී ඒක ඔබ මම මේ සීන් එක දැකලා ඇති. මම මේක සීන් එක විස්තර කරන්නේ නැහැ. කොහොමද මේවා මම කියන්නේ මේ චිත්‍රපටියේ ගොඩක් ඒවා දැකලා තියෙන අපිට 99 ආපු ෆිල්ම් එකක් ආය අද හෝල් එකට 2025 රජිනික උපන්දින නෙමෙයි මොන මගුල කිව්වත් ආය බලන්න හිතෙන්නේ නැහැ. ඉතින් මම පඩයප්ප බලන්න සෑහෙන ආස වුණේ සහ ඒක උනේ මට ඕනේ වුණා 99ට යන්න. 99 රජිනිකාන්ත් ෆෑන් කෙනෙක් විදිහට පත් වෙන්න. ඒ කියන්නේ අපේ අම්මලාගේ වයස්වල පරම්පරාවේ රජිනි ෆෑන් බවට පත් වෙන්න සහ ඒක එදා හෝල් එකේ එක බලද්දි කොහොමද මේ සියල්ල ලොකු තිරේ බලද්දි කොහොමද කියන එක්ස්පීරියන්ස් එක විඳින්න. මොකද මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. රජිනිකාන්ත් බොළඳ නැහැ කියලා මම කවදාත් කියන්නේ නැහැ.
රජනිකාන්ත්ගේ චිත්‍රපටියවත් සිනමාවවත් රජනිකාන්ත් නියෝජනය කරපු කිසි දෙයක් බොළඳ නැහැ. ඒවා මාර ගැඹුරක් තියෙනවා. ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ මාර ගැඹුරුයි කියලා මම කියන්නේ. ඒක බොළඳයි. හැබැයි යමක් බොළඳ වෙන එකත් ලේසි නැහැ. බොළඳ යමක් ප්‍රසිද්ධ කරන එක විතරක් නෙමෙයි අවුරුදු 50ක් තිස්සේ මේ රජනිකාන්ත් කියන පෞරුෂයක් අවුරුදු 50ක් තිස්සේ සිනමාවේ අංක 1 ඉන්න එක. අපි ගොඩක් අය හරි තමිල්නාඩුවේ මිනිස්සු මෝඩයි කියලා කිව්වා කියලා හිතමුකෝ. මේක තමිල්නාඩුව විතරක් නෙමෙයි. සවුත් ඉන්දියාවල ඉන්න ද්‍රාවිඩියන් අනිත් හැම කල්චර් එකේම රජනිකාන්ත් ඉන්නවා. ඒ විතර නෙමෙයි බොලිවුඩ් වලට ගියා. ඒව පැත්තට දාන්න ජපානයේ ඇත්තට රජනිකාන්ට කැමති. ප්‍රසිද්ධ කාරණයක් තමයි ජපානයේ රජනිකාන්ත් ප්‍රසිද්ධම නළුවේ. ජපානය කියන්නේ එතකොට දියුණු මිනිස්සු ඉන්න දියුණු රටක්. ඉතින් ඒ වගේම මම හිතන්නේ මම දැකලා තියෙනවා අතිශය උගත් බුද්ධිමත් දියුණු මිනිස්සු පවා රජනිකාන්ත යම්කිසි දේවත්වයකින් ඒ නිකන් මාර ලෙවල් එකකින් රෙස්පෙක්ට් කරනවා. මම වුණත් එහෙමයි. මමත් රජිනිට පුදුම ආදරයක් දක්වන්නේ. ඒක නිකන් අර රජිනිව අදහනවත් රජිනි කියන විදිහට ජීවත් වෙනවත් මට ජීවත් වෙන්න හැටි රජිනි කියලා දීලා නැහැ කවදාවත්. ඒ කියන විදිහට ජීවත් වෙන්න හිතලත් නැහැ කියන සමහරව ජීවත් වෙන්න හොඳ පාඩම් නෙවෙයි. ඒක මම කියන්නම්. ඒ කියන්නේ රජිනිගේ ගොඩාක් ඩයලොග් වල තියෙන සමහර ඒවා පිරිමි ඊගෝ එකයි ඒවා පිරිච්ච ඒක චිත්‍රපටිය බලලා විසිල් ගහන්න විතරක් හොඳ උපදේශ රජිනිගේ උපදේශ. නිසා කවදාවත් අර එහෙම රජිනිව මේ වැරදියට මේව කරලත් නැහැ. ඊළඟට බොළඳ නැහැ කිව්වා මට තියෙන අර සමහර රජිනිගේ මුල් 80 ගණන් වල සිනමාවේ ෆයිට් සීන් ගත්තම ඒ සටන් දර්ශන සමහර ඒවා තියෙනවා. ඒව නිකන් ඒ කියන්නේ ෆයිට් කොරියෝග්‍රැෆි වගේ විතර නෙවෙයි ඩාන්සින් පාව සමහර ඒ වගේ බොළඳ හැබැයි බොළඳකම තමයි ආතල් එක. මේ බොළඳකම තමයි ආතල් එක සහ සමහර දේවල් තියෙනවා ඒවා ගැඹුරු නොවුනට ඒවා මෝඩම නැහැ. චිත්‍රපටිවල බොහෝ දේවල් ඉතාම නිර්මාණශීලීව හිතලා කරපු දේවල්. පඩයක්පත් එහෙමයි. ඇයි මම එහෙම කියන්නේ? දැන් 80 ගණන් ඔක්කොම 80 ගණන් වල රජිනී බිල්ලා වෙන්න පුළුවන් මොකද මුරොට්ටු මට නම් සමහර ඒවා මතක් වෙන්නෙත් නෑ වේලෙක්කාරන් වෙන්න පුළුවන්. ඒ කාලේ බොහෝ චිත්‍රපටිවල මේ ඒ ෆයිට් ඒවා බොළඳ ඒවා විතරක් නෙමෙයි දුෂ්ටයෝ. ඒ කියන්නේ ඒ චිත්‍රපටිවලින් දුෂ්ටයෝ එන බිලීවබල් රජිනී වීරයා කිව්වට යා සිනමාවේ ඒ කාලේ යාට ඇක්ෂන් දුෂ්ටෙක් ඉන්නවා රජිනී අතින් පයින් ගහලා බාහුබලයෙන් පරද්දන දුෂ්ටයා. ඒ චිත්‍රපටි ඒ ආකෘතිය ටික වැඩ කරා. හැබැයි ඒවත් එක්ක රජිනී මේ අර නිකන් එයාව කාගෙන්වත් ගුටි නොකන මාර චරිතයක් බවට පත් වුණා. එහෙම ඒ කියන්නේ අර සුපර්මෑන් වගේ රජිනීට පුළුවන්. ඒ කියන්නේ චිත්‍රපටිය බලන ප්‍රේක්ෂකයාට බයක් දැනෙන්නේ නැහැ මෙයා ගුටිකයි කියලා කාගෙන්වත්. මෙයා සටනක් පරදී කියලා හිතෙන්නේ නැහැ. එහෙම වුණාම චිත්‍රපටියේ ප්‍රේක්ෂකයාව ඇද බැද තබාගෙන ප්‍රේක්ෂකයාගේ හිතේ මොකද චිත්‍රපටියක හෝ නිර්මාණයක තියෙන ප්‍රධාන දෙයක් තමයි අප ප්‍රොටගනිස්ට්. එහෙම නැත්නම් මේ කතාවේ ප්‍රධාන චරිතය ප්‍රධාන මේ කෙනාට යම්කිසි අනතුරක් වෙයි එයාට දිනන්න බැරි වෙයි කියන බය කුතුහලය කොහොම දිනයිද පරාද වේද කියන අන්න ඒක මත තමයි ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටිය හෝ මේ නිර්මාණය බලන් ඉන්නේ. එතකොට සාම්ප්‍රදායික මසාලා ෆිල්ම් වල ස්ටයිල් එකෙන් රජිනට චිත්‍රපටි ලියන්න බැරුව යනවා. ඒ රජිනි දිනනවා. ගහගත්තොත් දිනනවා. කිසිම දුෂ්ටයෙක් නැහැ රජිනිත් එක්කගේ පෞරුෂයට ලං වෙන්නවත් දුෂ්ටයෙක්වත් නැහැ. ඒතර 90 ගණන් වල වෙද්දි චිත්‍රපටි දැන් තලපති ෆිල්ම් එක ගත්තත් එහෙමයි. තලපති එකේ ප්ලොට් එක ගත්තොත් මේක මණිරත්නම්ගේ ෆිල්ම් එක මම රජිනිගේ ආසම චිත්‍රපටිය. තලපති එකේ ප්ලොට් එකේ මේ රජිනිට අතින් පයින් ගහන්න දුෂ්ටයෙක් නැහැ. නමුත් එයා ඉන්නේ එයාගේ චරිතයට මුණ දෙන්න යන තත්වයන් ටිකක් තියෙනවා. එතකොට අපිට එයාගෙන ජෙනුවින්ලි දුකක් කම්පාවක් ඇති වෙනවා. මොකද එයා කොච්චර සටන් අර ඔක්කොම තිබුණත් එයාගේ පෙම්වතිය එයාව අතහැරලා යනකොට එයා ලස්සන නැති නිසා නෙමෙයි. එයාට ආදරෙ හිතෙන්නේ නැති නිසා නෙමෙයි. නමුත් පෙම්වතිය එයාව අතහැරලා යනවා. එතන එහාට එයාට දේවල් නැති වෙනවා. එයාට නැති වෙයි කියලා දේවල් ගොඩක් තියෙනවා. පඩය ඒ කියන්නේ මුතුත් එහෙමයි මේ බොහෝ චිත්‍රපටි ඒ 2090 ගණන් වල මැද වෙද්දී එන්න ගන්නවා. රජිනී භාෂායකේ පවා එහෙමයි. භාෂායකේ රඝුවරන්ගේ විශිෂ්ට දුෂ්ට චරිතයක් තියෙනවා. නමුත් මේ වගේ ප්ලොට් එක තමයි එන්නේ. එතකොට ඒවා මෝඩ ඒක මම කියන එක තමයි ඒකට සෑහෙන නිර්මාණ ශක්තියක් ඕනේ. දැන් භාෂාවේ ප්ලොට් එක මේ පොයින්ට් 8කින් කඩලා ඒක ලියලා තියෙන විදිය හිතන්න බෑ. කියන්නේ ඒක අපේ කුතුහලය ආකර්ෂණය ඒ ඔක්කොම තියාගන්න. එතකොට පඩයක්පත් එහෙමයි. පඩයක්ප චිත්‍රපටි එනකොට පඩයක්පකෙන් දෙනවා මේක නැහැ මේ අතින් පයින් රජිනිත් එක්ක හැප්පෙන දුෂ්ටේ. එහෙම නුට ලියනවා
මේ බාහුබලය වෙනුවට වෙන විදිහකට මේ චිත්‍රපටයේ තේමාව තියෙන්නේ විවාහය පදනම් වෙච්ච එකක්. විවාහය, ආත්ම ගෞරවය, අභිමානය ඔය වගේ දේවල් වෙච්ච පදනම් වෙච්ච එකක්. මුලින්ම රජිනිගේ ඒ කියන්නේ මුලින්ම රජිනි සහ ඒ කියන්නේ පඩයප්පා සහ නීලාම්බරී කියන චරිත දෙක මේ ප්ලොට් එක මම ගන්න මෙහෙමයි. නීලාම්බරී සහ පඩයප්පා කියන චරිත දෙක එක්කෙනෙක් පිටරට අනිත් එකනා මේ ඉන්දියාවේ වුණත් මේකෙන් පිට නගරේ. රජිනී එන්නේ නගරයට ගිහිල්ලා ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරගෙන ඉඳලා නිවාඩුවට එන්නේ. නීලාම්බරී ගිහිල්ලා ඉගෙනගෙන හරි මොනවා හරි පිටරට ඉඳලා එයත් පිටින් එන්නේ. මේ දෙන්නම පිටින් එන්නේ. ඒ පිටින් එන්නේ සාම්ප්‍රදායික අර ගමට. අර ලොකු ගෙවල් තියෙනවා වැඩවසම් මේක දැසි දැස්සෝ වගේ ඉන්නවා. ඒ ගමේ නායකයා ඉන්නවා. නායකයා තමයි දේවල් තීන්දුව කරන්නේ. තීන්දුව කරද්දී අර සාම්ප්‍රදායික ඒ වැඩවසම් ගතානුගතික විදියට තමයි තීන්දුව ගන්න. එතකොට මේ පිටින් එන දෙන්නට ලොකු බලයක් තියෙනවා මේ පවුල් දෙකේ. ඒ එන්නේ විවාහයක් වෙනුවෙන්. දෙන්නම එන්නේ විවාහයක් වෙනුවෙන්. නීලාම්බරීගේ සහෝදරයයි පඩයප්පගේ සහෝදරියයි විවාහ වෙන්නේ. හැබැයි ඒ විවාහයේ සිට ඊට පස්සේ නීලාම්බරී මේ පඩයප්පට කැමති වෙනවා. හැබැයි පඩයප්ප වෙන විවාහයක් හොයනවා. එතනින් පටන් ගන්න චිත්‍රපටිය අන්තිම වෙනකම්ම යන්නේ චිත්‍රපටියේ ක්ලයිමැක්ස් එක පවා තියෙන විවාහයක්. ඒතර මේක තේමාව බවටපත් කරන්න වෙන එකක්. මේකෙදි රජිනිට අතින් පයින් ගහලා දිනන්න බෑ. මේකෙදි පඩයප්පට බාහුබලයෙන්ම දිනන්න බෑ. බාහුබලයෙන් දිනන්න පුළුවන් සීමාවක් තියෙනවා. එයා ගියනවා, තග දානවා, ගහනවා නේද? ෆයිට් සීන් තියෙනවා. හැබැයි ප්‍රේක්ෂකයා බලන් ඉන්නේ ඒක දිහා නෙමෙයි. ප්‍රේක්ෂකයා දන්නවා ෆයිට් එක රජිනි කොහොමද දිනනවා. එක එක දර්ශනයක් තියෙනවා මේ පඩයප්පා මේ පඩයප්පලා මේ ගෙදරින් එළියට බහින්න හදද්දී ගහගන්න කට්ටියක් ඉන්නවා. එහෙනම් මැරෝ සෙට් එකක් පිටින් ගෙන පොලිමේ හිටන් ඉන්නවා. පඩයප්පට අම්මා කියනවා මේ අපි එහෙනම් යනවා. ඔයා මේ වැඩ ඉවර කරලා වැඩි වෙලා ගන්න එපා. ඉක්මනට ඉවර කරලා එන්නකෝ කියලා. එහෙනම් අම්මා දන්නවා මු අරුන්ට නෙලනවා කියලා. ප්‍රේක්ෂකව වෙන අපිත් දන්නවා නෙලනවා කියලා වැඩි වෙලා ගන්න එපා. ඕක අපි දන්නවා ඔයා දිනනවා කියලා ෆයිට් එක. හරිද? ඒක තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඉතින් ඒ ආතල ගැන එවැනි පසුබිමක මේ චිත්‍රපටියේ මම මේ ඒකේ තියෙන විශිෂ්ටත්වය තමයි එහෙම පසුබිමක තමයි මේ නීලාම්බරී කියන කැරක්ටර් එක හඳුන්වලා දෙන්න රජිනට ක්‍රෙඩිබල් විශ්වසනීය දුෂ්ට චරිතයක් විදිහට අද වෙනකන් මං හිතන්නේ රඝුවරන්ගේ මේ භාෂාවේ රඝුවරන් වෙන්න පුළුවන් එහෙම දුෂ්ටයෝ කිහිප දෙනෙක් ඉන්නවා රජිනිම මම හිතන රජිනට හම්බ වෙන හොඳම දුෂ්ටයා රජිනිම වෙන්න ඕනේ ඉන්දිරන් එකේ රජිනිගේම දුෂ්ටයාට ඉන්නේ මේ බිල්ලත් එහෙමයි නමුත් අර මං කියන්නේ හොඳම දුෂ්ටයා මං හිතන්නේ නීලාම්බරී රජිනට එදිරිව හිටපු හොඳම දුෂ්ට චරිතය නීලාම්බරී රජිනගේ චරිතයකට මේ මෙහෙම නැත්නම් රාම්‍ය ක්‍රිෂ්ණන් එතන මේ චිත්‍රපටිය සෑහෙන මහන්සි වෙලා තියෙන්නේ මේ චරිතේ වටේට හදාගන්න. ඒක තමයි මට කියන්න ඕනේ. මොකද මම මේක කිව්වේ දැන් මේ මං කියවනේ දැන් නීලාම්බරී කියන චරිතෙට එච්චර වැලියු එකක් මේ ෆිල්ම් එක දීලා තියෙනවානේ. කියන්නේ කාන්තාවකට ලොකු වටිනාකමක් වැලියු එකක් දීලා තියෙනවා. මේ චරිතයට හොඳම නිලිය හම්බුනේ නැත්නම් මේ චිත්‍රපටිය වැඩක් නැහැ කියලා. ඒ කාලේ මේගොල්ලෝ තීන්දුව කළ දෙන එක රජිනිකාන්ත්ම කියලා තියෙනවා. මේ චරිතයේ වටේට තමයි චිත්‍රපටිය දුවන්නේ. එතකොට එහෙව් චිත්‍රපටියක් සමාජය විසින් සාමාන්‍ය අද විචාරකයෝ අවුරුදු 25කට පස්සේ දැන් මේක ගැන ලියද්දි සමහර අය ලියන්නේ මේක සෑහෙන කාන්තා විරෝධී කියලා. ඒකට හේතු තියෙනවා. ඒකට සාධාරණ හේතු තියෙනවා. ඒ කියන්නේ දැන් මේක මේ මුල් හරිය ඩයලොග් එකක් තියෙනවා. මේ පොම්බල මේ ගෑනු වගේ ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ පොම්බලේ නා කියලා ගෑනු කෙනෙක් නම් එයා මෙහෙම වෙන්න ඕනේ, එයා එහෙම වෙන්න ඕනේ කියලා අර සාම්ප්‍රදායික අදහස් ගොන්නක් කියන්නේ සාමාන්‍ය පිරිමි කියන්නේ ගෑනු කෙනෙක් නම් මෙහෙම ඉන්න ඕනේ. ඊට පස්සේ ගෑනු කෙනා ගොඩාක් කේන්ති ගන්න ගෑනු අය මේ වැඩක් නැහැ හරි. එහෙම මේ කියන්නේ ටිකක් සමහර දෙබස් වලින්ම මේක සාම්ප්‍රදායික රජිනිකේ මේ පඩයප්පා කියන සමහර දෙබස් සාම්ප්‍රදායිකයි. කාන්තාවන්ටව සීමා කරන දෙබස් තියෙනවා. ඒ වයින් ගොඩක් අය කියනවා මේ රජිනිකේ චිත්‍රපටි පොදුවේ එහෙමයි මේ චිත්‍රපටියත් අර කාන්තාවන්වට රෙස්පෙක්ට් කරන්නේ නැති පුරුෂාධිපත්‍යයක් තියෙන ෆිල්ම් කියලා. හැබැයි එහෙම කිව්වට මේ ෆිල්ම් එක නීලාම්බරීගේ ෆිල්ම් එක. හරිද? එහෙව් පුරුෂාධිපත්‍ය ෆිල්ම් එකක් වෙද්දි මේක මේ කියන්නේ අපි හිතමු මේ චිත්‍රපටියේ පඩයප්පාගේ දෙබස් පුරුෂාධිපත්‍ය තියෙන්න පුළුවන්. නමුත් සමස්ත චිත්‍රපටියේ ප්ලොට් එකේ ඉඳන් නිර්මාණ සම්පූර්ණ කටයුත්ත ගත්තොත් මේක සෑහෙන වුමන් කාන්තාව තේමා කරගත්ත චිත්‍රපටිය. මොකද මේ අනිත් එක තමයි මේකේ දැන් අපි තුමු මේකේ චිත්‍රපටියේ කතාව පසුගාමී අදහස් ප්‍රවර්ධනය කරනවා කියලා කිව්වට දැන් මේ චිත්‍රපටියේ මුලින්ම කියන එකක් තමයි ගෑනු ළමයයි පිරිමි ළමයයි දෙන්නම කැමති වෙන්නේ නැතුව විවාහයක් කරන්න එපා. මේ චිත්‍රපටියේ විරුද්ධ වෙන ප්‍රධාන තැනක් තමයි
දෙන්නේ කකමැත්තෙන් විවාහ කරවන්න එපා කියලා. පවුල් වල බලය වෙනුවෙන් මේ චිත්‍රපටියේ සෑහෙන දුරට පදනම් කරගෙන තියෙන මූලිකම හරයක් තමයි 90 ගණන් වල තිබුණු ඒ කාලෙත් තිබුණු අදත් සමහරලාට තියෙන ඒ කාලේ දෙමළ පවුල් වල සමහරට ධනය පිටට යන්න එපා කියලා ධනය රැකගන්න විවාහ කරවනවා. නැත්තම් පවුල් වල දේශපාලන බලය වෙනුවෙන් හරි නැත්තම් ඒගොල්ලෝගේ විවිධ මේක මත වැඩි හිටියෝ තමන්ගේ උවමනාවට පුද්ගලයෝ ළමයින්ව විවාහ කරවනවා. ඒතර මේ චිත්‍රපටිය කියන්නේ එහෙම අකමැත්තෙන් විවාහ කරවන්න එපා. එහෙම කරන්න බෑ. කරන්නෙම නැහැ. ඒතර රජිනී අමාරු වැටෙන්නෙත් ඒකයි. තමන්ගේ දුවට ඔහු සම්බන්ධයක් එයා හිතනවා මෙයාව බඳින්න එක හොඳයි කියලා. දුව කියනවා නෑ දුව මේ කියනවා මට නෑ වෙන සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ කිව්වට පස්සේ ඒ සම්බන්ධය මම චිත්‍රපටි ප්ලොට් එක නිරාවරණය කරන්නේ නැහැ. ඔබට දැන් උනත් ෆිල්ම් හෝල් වලට ගිහලා හරි නැත්නම් නැතුව හරි පඩයක්ප බලන්න පුළුවන් නිසා මම සම්පූර්ණයෙන්ම ස්පොයිල් කරන්නේ. නමුත් එතන රජිනී අසරණ වෙන්නේ. රජිනීට පුළුවන් ඕනම් බලහත්කාරයෙන් Tamanට ඕනේ දේ කරවන්න දුවට බලහත්කාරයෙන්. නමුත් මෙතන චරිතය අසරණ වෙන්නේ නෑ. දුවගේ අකමැත්තෙන් එයා ඒක කරන්නේ නෑ. කැමති නම් විතරයි කරන්නේ. එතකොට එක ප්‍රධාන දර්ශනයක් තියෙන මුළු ගමම ඉස්සරහා රජිනිකාන්ත් තමන්ගේ දියණියන් දෙදෙනා බෑ කියන දේ කරන්නේ නැහැ. ඒගොල්ලන්ට අහුම්කම් දෙනවා. සංගමයේ සම්ප්‍රදායත් ඒක. එතකොට මෙන්න මේ වගේ ගති ලක්ෂණ ටිකක් තියෙනවා. හැබැයි තව සමහර දේවල් තියෙනවා. ඉතින් සාම්ප්‍රදායිකයි, ගතානුගතිකයි. යා කන්දේ මේ ගමේ තියෙන ලොකු කන්ද කඩලා ඉවර කරනවනේ මේ කනිජ වෙනුවෙන්. ඒක ඒ වගේ ඒවා තියෙන චිත්‍රපටිය ඊළඟට මේ සමහර දර්ශන බොළඳයි. ඒ කියන්නේ ඒක තියෙනවා සර්පයෙක් කිරි බොන කියන්නේ සර්පයෙක්ට කිරි දෙනවා සර්පයා කිරි බොන දර්ශන. සර්පයෙක් කිරි බොන සර්පයාට ජීව විද්‍යාත්මකව කිරි බොන්න බෑ. ඒ වගේම මේ අර බුල් මේ හරකා මේ ගවයා මේ රතු පාට දැක්කම කුලප්පු වෙනවා කියන එක. රතු පාට ඇඳුමක් ඇඳන්ගෙන ගෑන් ළමයාගේ පස්සෙන් අනින්න යනවා. එතකොට ඒකත් ප්‍රසිද්ධ මිත්‍යා මතයක්. ඉතින් ඒ වගේම තියෙනවා. එහෙම බොළඳ දේවල් තියෙන චිත්‍රපටියක් වුණාට අද වුණත් මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම රජිනිකාන්ත් කවුද කියන එක තේරුම් අරගෙන එන්ජොයි කරන්න පුළුවන් චිත්‍රපටියක්. මම කලින් කිව්වා වගේ කොච්චර කාන්තා විරෝධී කිව්වත් රජිනිකාන්තර සලුව ගස්සන එකේදී සලුව අතෑරෙනවා. සලුව වැටෙනවා. ඒ වටන තැනට රජිනිකාන්තව හිර කරන්නේ එහෙම නැත්නම් පඩයක්පව හිර කරන්නේ කාන්තාවක්. ඉතින් ඒ නිසා ඒ අඩුපාඩු කොච්චර තිබුණත් මේ චිත්‍රපටිය සෑහෙන එන්ජොයි කරන්න පුළුවන් එකක්. මියුසික් ගත්ත අතර හෙමාන්ගේ මම කලින් කිව්ව නමුත් ආය කිව්වත් මින්සාර කන්නායකේ කොරියෝග්‍රැෆි එක හදලා තියෙන විදිහ හිතන්න බෑ. ඊළඟට මේ චිත්‍රපටයේ සිවාජි ගණේෂන්ගේ අන්තිමම චිත්‍රපටිය. සිවාජිගේ ඇක්ටිං ස්ටයිල් එක සහ රජිනිගේ ඇක්ටිං ස්ටයිල් එක මුහු වෙන විදිහත් හෙනම ඉන්ට්‍රස්ටිං. බොහොම ප්‍රසිද්ධ කාරණයක් තමයි රජිනිකාන්ත්ගේ ඇත්තනම සිවාජි රාවෝ ගායකවාඩ්. රජිනිකාන්ත් සිවාජි ෆෑන් කෙනෙක්. සිවාජි ගණේෂන්ගේ ෆෑන් කෙනෙක්. එතකොට රජිනි කියනවනේ සිවාජි ගණේෂන්ට මේ චිත්‍රපටියට ආරාධනා කරාම රවිකුමාර් ආරාධනා කරලා රවිකුමාර් කිව්වලු සිවාජි ඕනේ නැහැ කියලා. මොකද එයා ලොකු ගාණක් කිව්වලු. රජිනි කිව්වලු ඒ කීයක් ගාණ කිව්වත් මොකද ඒ කියන්නේ රජිනි තරම් වගේ රජිනි තරම්ම නොවුනට මේ විශාල ගාණක් මුදලක් ඉල්ලුවලු. එතකොට කිව්වලු සිවාජි ගණේෂන් සල්ලි ඉල්ලනවනේ ඉතින්. සහ ඒක එයාගේ රෙස්පෙක්ට් එක. මේ අනිත් එක තමයි චිත්‍රපටියක් කතා කරලා ආරාධනා කරාට පස්සේ කීයක් ඉල්ලුවත් අපි ඒක ගෙවලා එයාව ගන්න ඕනේ කියලා රජිනි කිව්වලු. ඊට වඩා මම කීයක හිටපු එක තමයි සිවාජි ෆෑන් කෙනෙක් විදිහට රජිනි ආවේ. එතකොට 1970 ගණන් වල මේ එයා දැන් ඇවිල්ලා නාට්‍ය ඉගෙනගෙන බස් කොන්දොස්තර ඔක්කොම හරි. එයා මේ කේ බාලචන්දර් මේ ගොඩක් අය දන්න කතාව නිසා මම කෙටියෙන් කියන්නම්. කේ බාලචන්දර් ළඟට යනවා. ගියාම ඔඩිෂන් එකේදී එයා රංගපෑවේ සිවාජි වගේ. රජිනිගේ රංගපෑමේ ස්ටයිල් එක ඒ කාලේ එයා හදාගෙන තිබුණේ සිවාජි වගේ. කියන්නේ ඒක තියෙන මෙලෝ ඩ්‍රැමැටික් ඩයලොග් කියන විදිය අඬන විදිය අර ඒ කාලේ අර මම කියන අදිසාත්වික විදිහේ රංගන ස්ටයිල් එකක් ඒක. ඊට පස්සේ මේ බාලචන්දර් තමයි ඒක වෙනස් කරන්නේ. බාලචන්දර් තමයි සිවාජි වගේ රංගපාන එක වෙනස් කරන්නේ. සිවාජිගේ යුගයෙන් සිනමාවේ ඊළඟ යුගයට ඇවිල්ලා. ඉතින් මේ චිත්‍රපටියේ රජිනි ඊට පස්සේ ටිකක් චරිතාංග ඇක්ටිං ස්ටයිල් එකක් තියෙන ඔය මුල්ම කාලේ දැන් එයා මේ 16 වයදිනිල්ලේ වගේ වෙද්දී නමුත් 16 වයදිනිල්ලේ එකේ පස්සේ තමයි එයා ඔය සෑහෙන මේ ඔපෙරටික් මොකද කියන ප්‍රදර්ශනමය රංගන ස්ටයිල් එක ස්ටයිල් ඔක්කොම එන්නේ සිගරට් විසිකරන අර එයා ගොඩක් කියන ස්ටයිල් එක කියලා කියන කැලි ටික එයා බස්සන්නේ 80 ගණන් වල. නමුත් එයාගේ කෙටි කාලයක් තියෙන මුල්ම සිනමාවේ වගේ මුල්ම කාලේ තියෙන චරිතාංග නළු වගේ කාලේ
ඒ බලන්න හොඳ දක්ෂ රංගන ශිල්පියෙක්. නමුත් එයා තේරුම් ගන්නවා මේ ඔඩියන්ස් එකට මම කොහොමද සර්ව් කරන්නේ. ඇක්ටිං කියන්නේ ඇත්ත වගේ රඟපාන එක විතරක්ම නෙමෙයි. ඇක්ටිං මේ ජනප්‍රිය සිනමාවේ ඇක්ටිං කියන්නේ මිනිසුන්ව එන්ටර්ටේන් කරන එක. මිනිසුන්ව රසවින්දනයට පත් කරන එක. ඉතින් එතකොට එයා ඒක සම්පූර්ණයෙන්ම කොණ්ඩේ ගස්සන එකದಾಗ ඒක ඇක්ටර් නෑ වෙලා බබයා කරනවා. ඉතින් ඒ ස්ටයිල් එකේ රජිනි ස්ටයිල් එකක් රජිනි හදා ගන්නවා. ඉතින් ඒ ස්ටයිල් එකේ රජිනි 99 වෙද්දී ඒ ස්ටයිල් එකෙන් සුපර්ස්ටාර් බවට පත් වෙච්ච රජිනි අර රජිනිගේ චිත්‍රපටි ඒ කියන්නේ රජිනි ඒ කාලේ රජිනි පිළිගත්ත රංගන ශෛලිය තියෙන සිවාජී එකට හම්බ වෙදී සිවාජීගේ දර්ශනයක් තියෙන හින ආඩම්බරෙන් මෙහෙම බලන් ඉන්න දර්ශනයක් එහෙම එකක් තියෙනවා රජිනිට කියනවා සැලියුට් එක ගහන්න කියලා සිවාජී කියනවා රජිනි සැලියුට් එක ගහනවා ගැහුවට පස්සේ මේ සිවාජී එන ආඩම්බරයකට බලන් ඉන්න එකක් තියෙනවා ඒ ආඩම්බරය අර සිවාජීගේ මෙලෝඩ් කියන සිවාජීගේ අධිසාත්වික රංගනයෙන් සමන්විත බැල්මක් ඉතින් ඉතා ඒකට ඒව බලද්දි එන ආසයි චිත්‍රපටි මේ වගේ දේවල් බලද්දි ඉතින් දෙමළ සිනමාවට ආසාය මං හිතන්නේ පඩයප්පා ඕන තරම් බලලා ඇති පඩයප්පා දන්නවා ලස්සන සෙලිබ්‍රේෂන් එකක් තාම බැලුවේ නැත්නම් ෆිල්ම් හෝල් වල තියෙනවා බලන්න රජිනී ගැන පුදුමයි ඉතින් රජිනී කියන්නේ පුදුම විදිහට ආදරය කරන කෙනෙක් ප්‍රසිද්ධ මේ රජිනීගේ මේ පඩයප්පාගේ ප්‍රසිද්ධ එකක් තමයි එයාගේ සැලියුට් එක හරිද ඒ සැලියුට් එක මං ගැහුවේ වැරදියට රජිනී ගහන විදිහ බලන්න මම රජිනී නෙමෙයි නමුත් මම ඔය මේ එක කාලෙක වීඩියෝ එකපාරම ඉවර කරනවා කියලා. ඒ කියන්නේ මම මේ වීඩියෝ කරන්න YouTube එකේ පටන් ගත්තට පස්සේ මගේ වීඩියෝ එකපාරම ඉවර වෙන්නේ. වීඩියෝ එක ඉවර වෙනවා කියලා තේරෙන්නේ නැහැ. එතකොට මිනිසුන් ප්‍රේක්ෂකයන්ට තේරෙන්නේ නැහැ මැදදී ඉවර කරාද නැත්නම් ඇත්තටම වීඩියෝ එක ඉවරද කියලා තේරෙන්නේ නැහැ. එහෙම කියලා මගේ පොලිටිකල් වීඩියෝ වල කට්ටිය බැනලා කමෙන්ට් කරන්න ගත්තා. ඒ නිසා මට මේ ඉන්බොක්ස් කරලා ටීවී ආරම්භය කරන දන්න දෙන්නෙක් මොකද මම ප්‍රසන්ටිං කියන එක දන්න කෙනෙක් නෙවෙයිනේ මම පත්තරවල ලියලා ඉඳලා ආපු අහම්බෙන් වගේ YouTube පටන් ගත්තා. එතකොට කිව්වා එහෙම නෙමෙයි ඔයා එන්ඩ් එකක් හදාගන්න. ඔයා වචනයක් තියාගන්න ඒ වචනේ හැමදාම වීඩියෝ එක අගදී කියනවා. වචනයක් තියාගන්න වීඩියෝ එක පටන් ගන්නෙද්දි කියනවා එකක්. ඒ කියන්නේ මොන හරි කියලා. ඉතින් මම හදාගත්ත වචන තමයි සුබ දවසක් කියන එක. වීඩියෝ එක පටන් ගන්න සුබ දවසක් කියලා පටන් ගන්නවා ගොඩක් ඒවා හැම එකම නෙමෙයි. වීඩියෝ එක ඉවර කරද්දිත් එහෙනම් අපි යනවා සුබ දවසක් කියනවා. සුබ දවසක් කියද්දි මම සැලියුට් එකක් හදාගත්තා. ඒ පඩයප්පගේ සැලියුට් එක. මේ ඒ කියන්නේ පඩයප්පගේ සැලියුට් එක නෙවෙයි. ඒකේ විදිහට කරන්න මට බෑ. නමුත් අර ඒකෙන් තමයි බබ ඒ සැලියුට් කරන එක කියන එක හදාගත්තේ. මට ඒක අමතක වෙලා තිබුණේ පඩයප්පගෙන උයේක් ගත්ත කියලා. මොකද පඩයප්පා කියන චිත්‍රපටිය විදිහට නෙමෙයි YouTube එකේ මේ TikTok එකේ හැමතැනම ඔය සැලියුට් එක තියෙනවා. මේ ඒකෙන් ආවේ. ඉතින් නමුත් පඩයප්පායේ බලද්දිද මට මතක් වුණේ යකෝ මේකනේ මම මේ කොච්චර සැලියුට් ගහන එක මෙතනින් ආවා කියන එක මට අමතකත් වුණානේ කියලා. ඉතින් පඩයප්පා රජිනිගේ හොඳම ෆිල්ම් එක කියලා මම හිතන්නේ නැහැ. මම රජිනිගේ හොඳම චිත්‍රපටි 10 කියලා වීඩියෝ එකක් කරන්න හිතුවා. රජිනිගේ උපන්දිනේ තියෙනවා. රජිනිගේ වයස අවුරුදු 75ක් වෙලා රජිනී සිනමාවේ අවුරුදු 50ක් වෙලා අවුරුදු 50ක් තිස්සේ මේ යකා මේ හිතන්නකෝ දැන් අවුරුදු 50ක් තිස්සේ උඹ කැමති වුණා මං කැමති වුණා නැතත් අදාළ නැහැ මේ දුවන ෆිල්ම් විතර නෙමෙයි සුපර්ස්ටාර් විතර টොප් එකේ අවුරුදු 50ක් තිස්සේ අවුරුදු 50 මුල් අවුරුදු 5ක් විතර 75 ඉඳන් 80 වෙනකම් විතරක් ඔය එයා අනිත් අයගේ චිත්‍රපට වල හිටියා. ඊට පස්සේ බිල්ලාරේ මේ ආවේ මේ මුරුට්ට කාලේ නේද ඒවා ආවේ 80 වගේනේ. ඊට පස්සේ අද වෙනකන් එයා සිනමාවේ টොප් එකේ. එයාගේ සිනමා දුවනවා. එයාගේ චිත්‍රපටි දුවනවා. ඒ හැම දශකයේම දෙමළ සිනමාවේ හොඳම චිත්‍රපටි මොනවාද කියලා අහුවොත් වැඩිම සල්ලි හුව චිත්‍රපටි මොනවාද කියලා අහුවොත් රජිනිගේ චිත්‍රපටි තියෙනවා කිහිපයක්. ඉතින් එහෙම ඉන්න එහෙම ලෝක සිනමාවේ කොහෙවත් ඉඳලා නැහැ. ඒ කියන්නේ එහෙම ඉඳලා නැහැ සිල්වෙස්ටර් ස්ටැලෝන් ආනෝල්ඩ් ඉඳලා නැහැ එච්චර টොප් එකේ හැමදාම. හරිද මන් දන්නේ මේ ජැකි චෑන් ඉඳලා නැහැ මන් දන්නේ ජැකි චෑන් කොහොමද එහෙම මේ පිටින් ආව ඒ කියන්නේ හොංකොං වල ජැකි චෑන් ඉඳලා නැහැ එහෙම. එතකොට මේ ඉන්දියාවේ කොහොමත් බොලිවුඩ් වල අමිතාබ්ද මේ ඒ කියන්නේ කිසිම නළුවෙක් ඉඳලා නැහැ ඒ රජිනි තරම් මේ টොප් එකේ ඒ ලෙවල් එකේ මොහන්ලාල්වත් ඒ කවුරුත් එහෙම ඉඳලා නැහැ. කමල් හසන් උනත් සිනමාවේ ප්‍රධාන චරිත රංගපෑවට එයා මේ බොක්ස් ඔෆිස් වල අංක එකේ චිත්‍රපටි හැම වෙලාවෙම එයාගේ ඉන්නේ නැහැ. සමහර චිත්‍රපටි ෆේල් වෙනවා සාර්ථක වෙනවා. කලාත්මකව තමයි කමල්ගේ චිත්‍රපටි වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මෙච්චර කාලයක් අවුරුදු 50ක් සිනමාවේ රජිනිගේ ඒ සිනමාවේ සමරන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම ඒ රජිනිගේ ගොඩාක් චිත්‍රපටි නොබලපුවා ඇති සාර්ථක නොවිච්ච ඒවා. නමුත් හැම දශකයේම
සාර්ථකත්වයක් ලැබපු හැම චිත්‍රපටයක්ම වගේ බලලා තියෙනවා. හොඳම චිත්‍රපටයක් කියලා කැටගරයි කරන්න පුළුවන් චිත්‍රපට ගොඩක් බලලා තියෙන නිසා රජිනික හොඳම චිත්‍රපටි 10 කියලා වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකත් බලන්න එහෙනම් අපි යනවා. සුබ දවසක්.